තුන ආයි දෙකෙන් බෙදුවාම තුන දෙකෙන් බෙදුවාම නෑ එහෙනම් අපි ඊළඟට එකක් අඩු කරලා එහෙනම් දෙක බෙදන්න දෙක දෙකෙන් බෙදුවාම 1යි වරක් දෙක 2යි තුන වෙන තව එකක් ඕනේ එහෙනම් තුන දෙකෙන් බෙදුවාම 1යි 1යි හරි යට එක ආවා කියන්නේ දීමේ සංඛ්‍යාවක් කරනවා නම් යට එක ආවා නම් අපි එතන ගිහට හදන්නේ නැහැ අපි මේ එකේ ඉන්න ඉදිරියට ඊතලයක් ගන්නවා එතකොට මේ යටේ ඉන්න උඩට ගියන් යනවා ඒක අපි උඩට ඊතලේ දානවා යටේ ඉන්න උඩට එහෙනම් 1යි 1යි බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි බිඳුව මේක දැන් දීමේ සංඛ්‍යාවක් කියලා පෙන්නන්නේ යටින් අපි 2 දානවා ත්‍රෝම තමයි අපි දීමේ සංඛ්‍යාවක් කරන්නේ දශමයේ සංඛ්‍යාව අපි තව එකක් බලමු 68 මේක දශමයේ සංඛ්‍යාවක් මම යටින් 10 දා ගන්නවා හරි 68 අපි කොහොමද ඒක දීමේ සංඛ්‍යාවක් කරන්නේ අර වගේමයි කලින් වගේමයි අපි 68 බෙදාගෙන යනවා දෙකෙන් හරි 68 දෙකෙන් බෙදුවාම 34යි ඉතිරි තියනවද නෑ ඉතිරි නැහැ එහෙනම් ඉතිරි බිඳුවයි කියලා පෙන්නන්න ඕනේ 34 දෙකෙන් බෙදුවාම කීයද ඔව් 17යි ඉතිරි තියනවද නෑ ඉතිරි නැහැ එහෙනම් ඉතිරි බිඳුවයි කියලා පෙන්නන්න 17 17 දෙකෙන් බෙදනවද හරියට දෙකෙන් බෙදනවද නෑ හරියට 10 දෙකෙන් බෙදෙන්නේ නැහැ එහෙනම් අපි එකක් අඩු කරනවා 16 බෙදනවද බලන්න 16 දෙකෙන් බෙදෙනවා එහෙනම් 16 දෙකෙන් බෙදුවම 8යි 8 වරක් 2 16යි 17 වෙන තව එකක් ඕනේ එහෙනම් 17 දෙකෙන් බෙදුවාම 8යි ඉතිරි 1යි 8 ඊපස්සේ දෙකෙන් බෙදෙනවා 8 දෙකෙන් බෙදුවාම 4යි ඉතිරි නැහැ එහෙනම් බිඳුව පෙන්නන්න ඕනේ 4යි බෙදෙනවා දෙකෙන් 4 දෙකෙන් බෙදුවාම තමයි කීයද 2යි දෙවරක් 2 තමයි 4 වෙන්නේ ඉතිරි තියනවද නෑ බිඳුවයි කියලා පෙන්නන්න ඕනේ ආයි 2 බෙදෙනවා දෙකෙන් 2 දෙකෙන් බෙදුවාම 1යි ඉතිරි තියනවද නෑ එක වෙන්නේ කොහොමද දෙවරක් 1 2යි ඉතිරි නැහැ එහෙනම් එක ආවයට එහෙනම් අපි මෙතනින් එහාට ආයි බෙදන්නේ නැහැ යටේ ඉඳන් උඩට ඊතලයක් ගහලා යටේ ඉඳන් උඩට අපේ උත්තරේ ලියාගෙන යනවා එහෙනම් අපි කියමු 1යි බිඳුවයි 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 1යි බිඳුවයි බිඳුව හරි නේද 1යි බිඳුවයි 1යි බිඳුව 1යි හරි මේක දැන් දීමේ සංඛ්‍යාවක් එහෙනම් අපි යටින් 2 දානවා දීමේ සංඛ්‍යාවක් කියලා පෙන්නනවා හරි ඔන්නම තමයි දශමයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව බවට පත් කරන්නේ